සෞරි පිළිගන්න අදත් තාතරත්ම මූවියකට අද මං ඔයාලට ගෙනාව ඉතින් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඉන්නවා විලන් කෙනෙක්. මේ කතාවේ අවසානයේ ඔයා තීරණය කරන්න ඇත්තටම එයා විලන් කෙනෙක්ද කියලා. මෙයාට ඕන වෙලා තියෙන්නේ තමන්ගේ නම තමන් නැතුණ කාලේ තව කෙනෙක් කතා කරන තත්ත්වයට පත් කරගන්න. ඒකෙන් තමයි මෙයා තීරණය කරනවා එයාට වඩා දක්ෂ කෙනෙක් ජීවත් වෙන්න බෑ කියලා. එයා තීරණය කරනවා කඩු සටන් කලාවේ ඉදිරියටම යන්න ඕනේ. ඊට පස්සේ එයාගේ මරණය පස්සේ මිනිස්සු එයාගෙන කතා කරයි කියලා. මෙයාගේ මේ සටන් ජවනිකාව අස්සේ තවත් ලස්සන ආදර කතාවක් තියෙනවා. හැබැයි ඒක මේ සටන්කරුවට අයිති දෙයක් නෙමෙයි. මෙයා තීරණය කරන අවසානයේ එයා මේ කරන දේ නිවැරදිද කියලා. ඉතින් මේ කතාවේ නම තමයි සෝල්ට් මාස්ටර්. කතරන් සබද මතක් කරනවා ඔයත් තාමත් මගේ YouTube channel එක subscribe කරලා දෙන්න. පළවෙනි subscribe බටන් එක දැම්මදී click කරලා subscribe කරන්න. ඒත් කර මුංචි bell icon එක all කරොත් එයි මම වීඩියෝ දාපු මම ඔයාගේ ළඟටම notification එක ගෙන ගන්න පුළුවන්. වීඩියෝ like දාන්න අමතක කරන්න එපා. මේ කතාව පටන් ගන්නේ පරණ පාලමකින්. මේ පාලම ඉදි කරලා තියෙන්නේ නගර දෙකට ගමන් කරන්න. පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා මේ පාලම හරි මැද්දේ සිටගෙන. මේ වෙද්දී සීත ඍතුව තියෙන හින්දා මේ විශාල දිය ධාරාව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අයිස් වෙලා තමයි තියෙන්නේ. කළු පාට ඇඳගත්ත කෙනෙක් ඉන්නවා. හරියට නිකන් විලන් කෙනෙක් වගේ තමයි ඔයාට පේන්නේ. එයා තමයි මේ වෙනකොට මේ පාලම ගාවට ඇවිල්ලා අභියෝග කරන්නේ. මත්පැන් බීලා සම්පූර්ණයෙන්ම විරිමත්ින් තමයි ඉන්නේ. මොහුගේ නම තමයි යෙන්ෂෙන්. මෙයා කියන්නේ සටන්කරුවෙක්. නිකම්ම සටන්කරුවෙක් නෙමෙයි. ඉතා අමානුෂික සටන් කලා 30ක් ප්‍රගුණ කරලා තිනවා. කිසිම කෙනෙකුට ළඟා වෙන්න බැරි දුරක් ළඟා කරගෙන තිනවා. දැන් මෙයාගේ අවසාන අභිප්‍රාය තමයි මේ නගරේම ඉන්න හොඳම කඩුසටන් කරුවා වෙන එක. ඒකට එක බාධාවක් තමයි මේ වෙනකොට ඊළඟ දූපතේ ඉන්න ප්‍රභූ. මේ ප්‍රභූ මේ විදිහේ කොට ලොකු අප්සෙට් එකකින් තමයි ඉන්නේ. ඒකට හේතුව තමයි එයාගේ සහෝදරයව කෙනෙක් ඝාතනය කළා තිනවා. ප්‍රභූ ආහන පටන් ගන්න යෙන්ගෙන් මගේ සහෝදරයව කෙනෙක් ඝාතනය කළා තිනවා. මං ඉස්සරහා ඔබ ওই විදිහට හිටගෙන ඉන්නවා බයක් නැතුව. මට දැනගන්න ඕනේ මගේ සහෝදරයව කවුද ඝාතනය කළේ කියලා. හරියම උත්තරයක් ලැබුණොත් එහෙම ප්‍රාණය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. ඒත් මෙතනදී යෙන් සිනාසිලා උත්තර දෙන්නේ මරණය කියලා කියන්නේ මං කෙනෙකුට ගෙනත් දෙන දෙයක්. ඔබට කලින් බොහොමයක් දෙනා ඔය කතාව කිව්වා. හැබැයි ඒ සේටම සිද්ධ වුණේ මගේ අස්සපතෙන් මැරුම් කන්න. අද ඔයාට සිද්ධ වෙන්නේ ඒ තේම තමයි. සහෝදරයව හොයනව නේද? සහෝදරයා මැරුණෙත් මගේ අතින් තමයි. ඕන්නම් වාඩුව අරගන්න කියලා. මේ කතාවත් එක මේ ප්‍රභූට හොඳටම මලපයින්නවා. ප්‍රභූ ඇවිල්ලා ඇටැක් ගන්න පටන් ගන්නවා යෙන්ට. හැබැයි ටික වෙලාවකින් මේ ප්‍රභූගේ ජීවිතෙත් නැති වෙලා යනවා. ප්‍රභූව වැටෙන්නේ මිදුණු වයිස් වලට. ප්‍රභූගේ මරණය දකිනවා ප්‍රභූගේ මිනිස්සු. දැක්කට පස්සේ මේ ප්‍රජාව මෙතනදී කල්පනා කරන පටන් ගන්නේ නායකතුමාව ඝාතනය කළා. මොන වගේ සටන් කලාවක්ද ඒක? මින් පෙර කිසිම පුද්ගලයෙක්ගෙන් මං ඒ වගේ සටන් ස්ටයිල් එකක් දැකලා නැහැ. ඔහු ගාව මොකද්ද තියෙන්නේ කියලා. මෙතනදී යෙන් දකිනවා මේ පුද්ගලගේ ප්‍රජාව ඉන්නවා ඔහු දිහා බලාගෙන මැරුණු සිරුර දිහා. මෙතනදී ගොඩක් ශබ්දයට කෑ ගන්නවා. එතකොට මේ පාර්ලිමේ තිබුණු ගල්ප වදිදරන්න පටන් ගන්නවා. යෙන්ට ඉන්නවා පොඩි සහායකයෙක්. යෙන් වැඩ කරන්නේ තනියම. හැබැයි මේ සහායකයා කරන්නේ යෙන් ඝාතනය කරන හැම කඩුසටන් ශිල්පියාගේම කඩුව අරගන්න එක. කඩුව අරගෙන පෙන්නනවා මේ වෙනකොට සාක්ෂි ඇතුව මං කී දිනක ඝාතනය කළාද කියලා. යෙන්ට ඕන වෙලා තියෙන දක්ෂතම කෙනා වෙන්න. ඒකින්ද එයා එකතු කරගෙන යනවා හැම කෙනෙක්වම. අවසාන ටාගට් එක වෙලා තියෙන තර්ඩ් මාස්ටර්. තුන්වෙනි ගුරුවරයාව හොයාගන්න සිද්ධ වෙනවා. තුන්වෙනි ගුරුවරයාගේ මරණයත් එක තමයි යෙන්ට හැකියාව ලැබෙන්නේ දක්ෂතම කෙනා වෙන්න. ඒත් මෙතනදී යෙන්ගේ සහායකයා කියන පටන් ගන්නේ ඔබට නා කවදාවත් තර්ඩ් මාස්ටර්ව ඝාතනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔබගේ මරණය සිකුරුයි. හැබැයි ඔයාගේ මරණය පස්සේ ඔයාගේ කඩුවත් හැකියාව තියෙනවා මට ලබා ගන්න. මේ කතාවට ගොඩක් ලොකුවට කේන්තිනවා යෙන්ට. යෙන් කියන පටන් ගන්නේ තර්ඩ් මාස්ටර් කියලා කියන්නේ නිකන් සටන්කරුවෙක් විතරයි. මාත් එක්ක ගත්තට පස්සේ ඔහු කියන්නේ නිකමෙක්. ඒකෙන් තා කට පරිස්සම් කරගෙන මාත් එක්ක ගමන් කරන්න. ප්‍රභූගේ මරණය පස්සේ යෙන්ට හැකියාව ලැබෙනවා ඇතුළත් වෙන්න ප්‍රභූගේ ගම්මානයට. මෙතනදී එක පුද්ගලෙක් හම්බ වෙනවා යෙන්ට. හැබැයි මෙයා කියලා කියන්නේ මේ ගම්මානයේ ඉඳපු කෙනෙක් නෙමෙයි. ප්‍රභූගේ මරණය මෙයා මෙතනදී ඇස්වලින් දැකලා තිනවා. යෙන් කියලා කියන්නේ දක්ෂ සටන්කරුවෙක් කියලා දැනගත්තට පස්සේ යෙන්ට පොඩි රාජකාරියක් පවරන තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යෙන් කියලා කියන්නේ කිසිම කෙනෙක්ගේ රාජකාරියක් කරන කෙනෙක් නෙමෙයි. මෙතනදී මේ පුද්ගලයා යෙන්ට කියන්නේ
මගේ ස්වාමි දුවට ඔයාව හම්බ වෙන්න ඕනි කියලා කිව්වා. පොඩි විලාවකට විලාව තියෙනවා නම් පැමිණෙන්න. සත්කාර වලින් කිසිදු අඩුවක් නොකර සංග්‍රහ කරන්නම් කියලා. යෙන් මේ පුද්ගලයාගේ ලබාගන්නේ වයින් එකක් විතරයි. යෙන්ට දැන් දැනගන්න ඕන වෙලා තියෙන්නේ කාලේ නාස්ති නොකර අවශ්‍ය දේ පොඩ්ඩක් කිව්වනම් හොඳයි. මොකද ඔයගොල්ලෝ මේ වෙනකොට ඉන්නේ මගේ මාර්ගේ. මං කැමති නැහැ කිසිම කෙනෙක් මගේ මාර්ගයේ හරස් කරනවට. මෙතනදී යෙන්නේ කතා කරන්න එනවා කුමාරිකාවක්. ඇගේ නම තමයි සුමී. සුමීට අවශ්‍ය වෙලා තියෙනවා යම්කිසි පුද්ගලෙක්ව ඝාතනය කරන්න. මේ ඝාතනය කිරීමේ රාජකාරිය මෙතනදී පවරන් තමයි යන්නේ යෙන්ට. මේ කතාව ඇහෙනවත් එක්කම යෙන් උත්තර දෙන්නේ. ඔබේ රූප ස්වභාවයෙන් මම හිතන්නේ ඔබ කුමාරිකාවක් එහෙම නැත්නම් වංශවත් කාන්තාවක් වෙන්නේ නැති. ඔබ වටා ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා. වටා ඉන්න පිරිස්සේ කෙනෙකුට හැකියාවක් නොලැබෙයිද ඔබ ඔය කියන පුද්ගලයාව ඝාතනය කරන්න? ඒකට මාවම තෝරගන්න මොකක් හරි හේතුවක් තියෙනවද කියලා. මෙතන සුමී කියන පටන් ගන්නේ එයා මං ඉස්සරහට ගේන්න ඕනේ. ඒකට හේතුව එයා මගේ හිත ගොඩක් රිද්දපු කෙනෙක්. ඒකින් එයාගේ මරණය මගේ අත් දෙකේම තමයි සිද්ධ වෙන්න ඕනේ කියලා. මේ කතාවත් එක යෙන් කියන පටන් ගන්නේ. ඒ කතාව නම් ගොඩක් හිතට ගන්නවා සුළුයි. ඒ කියන්නේ ගොඩක් කතාවක් විතර තියෙනවා. මොකක්ද ඇත්තම කතාව කියලා. මෙතනදී සුමී ඝාතනය කරන කියලා කියන්නේ සුමී ආදරය කරු පෙම්වතා. ඒකට හේතුව තමයි ඒ පෙම්වතා සුමීව රවට්ටලා තියෙන දෙපාරක්ම. ඒකත් එක්ක සුමී ගොඩක් ලොකු කේන්තියක් වගේම වෛරයක් හිතේ බැඳගෙන තියෙනවා. සුමී මේ පුද්ගලයාට අවංකවම ආදරය කළා. වෙන කිසිම කෙනෙකුට දක්වන්නේ නැති ආදරයක් දැක්වුවා. ඒත් සුමී හිතන්නේ ඒ විදියටම ඒ පුද්ගලයාත් එයාට ආදරය කළේ නැහැ කියලා එයාව රවට්ටුවා කියලා. ඒකීද තමයි සුමී කියන්නේ යෙන්ට එයාව ඝාතනය කරන්න කියලා. යෙන්ට දැනගන්න අවශ්‍ය වෙන මොකද්ද නම කියලා. සුමී උත්තර දෙන්නේ එයා තමයි ඔයාගේ ඊළඟ ටාගට් එක. තර්ඩ් මාස්ටර්. එයා මගේ අතින් තමයි මැරෙන්න ඕනේ. සුමීගේ මේ කතාව නතර කළ දාලා යෙන් ගැන පටන් ගන්නේ ඇත්තටම ඔයාගේ කතාවට සවන් දීලා මං අනිවාර්යෙන්ම ඒ පුද්ගලයාව ඝාතනය කරනවා. හැබැයි මෙතනදී ඔයා මගෙන් ඉල්ලන්නේ මට කරන්න බැරි දෙයක්. මොකද සිංහේ කවදාවත් තමන්ගේ දඩේම තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නේ නැහැ. තර්ඩ් මාස්ටර් කියලා කියන්නේ මගේ දඩේම. එයා මැරෙන්නේ මගේ අතින්. මගේ නම තමයි බැබලෙන්න ඕනේ. කිසිම කෙනෙක්ට බැරි වෙයි මාව නතර කරන්න. තර්ඩ් මාස්ටර්ව ඝාතනය කරන්න ඕන හින්දා යෙන් තීරණය කරනවා ඉස්සරහටම ගමන් කරගෙන යන්න. යෙන්ට මේ වෙනකොට පොඩි පාරුවකුත් ලෑස්ති වෙලා තමයි තියෙන්නේ. මේ පාරුවේ නැගලා යෙන් තීරණය කරනවා එහා ඉවුරට ගමන් කරන්න. මේ එහා ඉවුරට ගියාට පස්සේ මෙතනදී යෙන් අයිති වෙන්නේ තර්ඩ් මාස්ටර්ගේ භූමියට. මේ භූමියට අඩිය තියෙනවත් එක්කම යෙන්න පිළිගන්න බොහොමයක් පිරිසක් බලාගෙන ඉන්නවා. මේ මාස්ටර් මෙතනදී යෙන් දන්නවා. මොකද යෙන් කියන්නේ මේ වෙනකොට මැදිවිය පසුකොල්ලා ඉන්න පුද්ගලෙක්. ඒකින් යෙන් මේ මාස්ටර් කවුද කියලා දන්නවා. යෙන් මෙතනදී මේ මාස්ටර් ආචාර කළ දාලා ඊට පස්සේ මෙයත් එක බර කතාවකට වැටෙනවා. යෙන් මෙතෙන්ට පැමිණෙන්න ටිකක් විතර ප්‍රමාද වෙලා තිනවා. මාස්ටර් දැනගන්න ඕන වෙලා තියෙන්නේ ප්‍රමාදයට හේතුව. යෙන් මෙතන උත්තර දෙන්නේ අවශ්‍ය කරන කාරණේම හරියට පූර්ණ කළත් ගමනේ අවසානයට එන්න ඉස්සෙල්ලා කන්‍යාවියක් මුණ ගැසුණා. කන්‍යාවිය සමග ටිකක් විතර කතා බහ කළා. ඇයට යම්කිසි පාඩමකුත් කියා දුන්නා. ඊට පස්සේ තමයි මගේ ගමන ආපස්සට ආරම්භ කළේ. ටික දුරක් ඉස්සරහට ගියාට පස්සේ යෙන් දකින්න සොහොන් කොටක්. මේ සොහොන් කොටේ මේ වෙනකොට සොහොන් ගොඩක් තියෙනවා. යෙන් අහන්න පටන් ගන්නේ මේ මාස්ටර්ගෙන් මෙතන ඉන්න කට්ටිය ගොඩක් වැදගත් කට්ටිය වෙන්නේ නැති. ඒකනේ මෙච්චර සැලකිල්ලක් කියලා. මේ මාස්ටර් උත්තර දෙන්නේ මෙතන මගේ දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. සටනින් ඒ ඇයට දිවි අහිමි වුණා. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒකෙන් දෙන්නෙක් දැන් ජීවත් වෙන්නේ නැහැ. ඉස්සරහින්ම බලාගෙන පුළුවන්කමක් ලැබෙන්නේ ඒ අයගේ සොහොන්. ඔයාට පේනවද කියලා? ටිකක් වෙලා බලාගෙන ඉතලා මෙතනදී යෙන් අහන්න පටන් ගන්නේ ඒ කතාව නම් ටිකක් විතර දුක හිතෙනවා. හැබැයි ඔබතුමා තාමත් මට කිව්වේ ළමයි දෙන්නෙක් ගැන විතරයි. 3 වෙනි ළමයාට මොකද්ද උනේ කියලා. මාස්ටර් මෙතනදී පොඩ්ඩක් සංසුන් වෙලා උත්තර දෙන්නේ 3 වෙනි දරුවා ගැන මම ඔයාට අනිවාර්යයෙන්ම කියන්නම්. මොකද ඔයා කියන්නේ ගොඩක් දක්ෂ සටන්කරුවෙක්. ඒක හින්දා මගේ මාලිගාවට එන්න 3 වෙනි කෙනා කවුද කියලා මම ඔයාට පෙන්නන්නම් කියලා. මේ ආරාධනාව මෙතනදී ගෙන් පිළි අරගෙන යනවා මේ මාස්ටර්ගේ මාලිගාවට. මාලිගාවට ගියාට පස්සේ තියෙනවා ලොකු බෝඩ් එකක් කෙනෙක්ගේ නමක් ගාලා. හැබැයි ඒක සේත වර්ණ රෙද්දකින් ආවරණය කරලා තමයි තියෙන්නේ.
මේ සඩුව මෙතරි පොඩ්ඩක් ඇද්දට පස්සේ දැනගන්නවා එයාගේ නාමය මොකක්ද කියලා. මේ නාමය වෙන්නේ තර්ඩ් මාස්ටර්. අන්න ඒකත් එක තමයි දැනගන්නගෙන් තර්ඩ් මාස්ටර් කියලා කියන්නේ මේ මාස්ටර්ගේ පුතා කියලා. පාලනය කරගන්න බැරි කෝපයත් එක්ක ඉගෙන් කරන්නේ මේ නාම පූරුවට එයාගේ අස්සිපතෙන් එක පහරක් එල්ල කරනවා. මේ එල්ල කරන පහරේ තියෙන බරට මේ නාම පූරුව දෙකට මැද්දෙන් පැල්ල යනවා. ඒකත් එක්ක යෙන් තීරණය කරනවා කාගේ පුතා වුණත් මට වැඩක් නෑ. මගේ ඉලක්කය තමයි තර්ඩ් මාස්ටර්. තර්ඩ් මාස්ටර්ගේ මරණය අනිවාර්යයෙන්ම මගේ අතින් සිද්ධ වෙනවා. ඒක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. ඒක තමයි මගේ දෛවය. මම තමයි හොඳම කෙනා වෙන්නේ. ඒක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ කියලා. මේ මාස්ටර් තීරණය කරන තමගේ පුතාගේ ජීවිතය ආරක්ෂා කරන්න ඕනේ හින්දා මේ වෙලාවේදී යෙන්න නතර කරන්න. හැබැයි මේ මාස්ටර් දන්නේ යෙන් ගාව තියෙන ටැලන්ට් එක මොකද්ද කියලා. යෙන් මෙතනදී එයා ගාව තියෙන එක ස්ටයිල් එකක් භාවිතා කරනවා. මේ එල්ල කරන පහරට මෙතන හිටපු හැම කෙනාගේම අස්සිපත් කැල්ල යනවා. මේක දැක්කට පස්සේ තර්ඩ් මාස්ටර්ගේ තාත්තා තීරණය කරනවා තවදුරටත් යෙන් එක සටන් කරන එක පළක් නෑ කියලා. තර්ඩ් මාස්ටර්ගේ තාත්තා මෙතනදී යෙන් ගාවට ඇවිල්ලා යෙන් එක ටික වෙලාවක් සටන් කරනවා. තර්ඩ් මාස්ටර්ගේ තාත්තට තේරෙන පටන් ගන්නවා යෙන් කියලා කියන්නේ ගොඩක් දක්ෂ සටන්කරුවෙක් වුණාට එයා ඉන්නේ මේ වෙනකොට හොඳ සෞඛ්‍ය මට්ටමකින් නෙමෙයි කියලා. මාස්ටර් මෙතනදී යෙන්ට ගැන පටන් ගන්නේ තර්ඩ් මාස්ටර්ව ඝාතනය කරන්න ඔයා හෙව්වට ඒ දේ කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. මොකද ඒකට හේතුව මගේ පුතා මේ වෙනකොට ජීවත් වෙන්නේ නෑ. එයා නැති වෙලා. එයා දැන් ජීවත් වෙනවද කියන්නවත් කවුරුවක්වත් දන්නේ නෑ කියලා. මේ කතාවත් එක්ක යෙන්ගේ බලාපොරොත්තු සේරම කඩා වැටෙනවා. යෙන්ට මේ වෙනකොට තියෙනවා සුව කරන්න බැරි අසනීපයක්. මේ තරම් ලොකුවට මේ අසනීපේ උඩදුවලා තියෙන්නේ යෙන් පාවිච්චි කරන මේ වයින් හින්දා. මේ වයින් නැතුව යෙන්ට පහර දෙන්න බෑ. එයාගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම අවුලලා තමයි තියෙන්නේ. මේක දැනගත්තට පස්සේ තර්ඩ් මාස්ටර්ගේ තාත්තා කියන පටන් ගන්න යෙන්ට සටන්කරුවෙක් විදිහට දැන් ඔයා ගොඩක් ලොකු ගමනක් ඇවිල්ලා තමයි තියෙන්නේ. මේ වෙනකොට ඔයාට අභියෝග කරන්න කිසිම තැනක් මේ ඉතුරු වෙලා නැහැ. දැන් ඔයාගේ ජීවිතේ ඔයා ගැන ටිකක් හිතන්න. ඔයා ඔයාගේ ශරීරයට දරාගන්න බැරි වේදනාවක් ලබා දුන්නු කෙනෙක්. ඔයාගේ ශරීරයේ මේ වෙනකොට ගොඩක් දුර්වලයි. ඔයා තව තවත් පුහුණු වෙනවා කියලා කියන්නේ ඔයා මරණයට අතබලන වගේ. ඒක හින්දා දැන් ඔයාගේ ශරීරයට පොඩි රෙස්ට් එකක් දෙන්න කියලා. මේ කතාවත් එක්ක බලාපොරොත්තු විරහිතව මෙතනදී යෙන් තීරණය කරනවා ගමන් කරන්න. යෙන්න දැක්කට පස්සේ අහන්න පටන් ගන්න යෙන්ගේ සගයා කොහෙද තියෙන්නේ තර්ඩ් මාස්ටර්ගේ අසිපත. ඒක මට ලබා දෙන්න. එතකොට ඔබට පුළුවන් මේ මිටියාවතේම ඉන්න දක්ෂම කඩුසටන් ශිල්පියා වෙන්න. ඒක මට ලබා දෙන්න කියලා. ඒත් මේ වෙලාවෙදී යෙන් ලබා දෙන්නේ එයාගේ අසිපත. අසිපත ලබා දෙන්නෙත් නෑ. ඒක විසිකලා දානවා මේ ගඟට විසිකලා දාලා කියන්න පටන් ගන්නේ තවදුරටත් මගෙන් වැඩක් නෑ. ප්‍රතිවාදියෙක් තරංකරුවෙක් නෑ කියලා කියන්නේදී මගෙන් ඇති වැඩක් නෑ. තර්ඩ් මාස්ටර්ව මරන්න ඉස්සෙල්ලා තර්ඩ් මාස්ටර්ගේ ජීවිතේ නැති වෙලා ගිහලා හරිම අනපේක්ෂිත විදියට. දැන් ඉතින් මොනව කරන්නද? කඩුවෙන් ඇති පළකුත් නෑ කියලා. යෙන් හිස් අතින් ආවට පස්සේ සුමි දැනගන්නවා තර්ඩ් මාස්ටර්ව ඝාතනය කරන්න එහෙනම් යෙන්ට හැකියාවක් ලැබිලා නෑ. සුමි මෙතනදී එයාගේ රැදවියන්ට කියන්නේ මතකද ගමන පටන් ගන්න ඉස්සෙල්ලා මං එයා සමග ඇති කරගත්ත ගිවිසුම ඔබලට මතක ඇති. එයාට හැකියාවක් ලැබුණොත් ඒ පුද්ගලයාව ඝාතනය කරන්න මං ඕගොල්ලෝ හැම කෙනාම එයාට බාර කරනවා කියලා කිව්වා. මම නිවැරදි නේද කියලා. සුමිගේ මේ කතාවට රැඳවියන් හැම කෙනාම එකග වෙනවා. හැබැයි මෙතනදී සුමීට තව එක ප්‍රශ්නයක් තියෙනවා. සුමීගව ඉතුරු වෙලා තියෙන්නේ මේ කාන්තාවන් විතරයි. මේ කන්‍යාවියන් ටික සේරම මෙතනින් ගියාට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ කෙනෙකුට සුමී විතරයි. සුමී පුංචි කාලේ ඉඳන්ම ආශ්‍රය කරන යාළුවෙක් ඉන්නවා. සුමී එයාව ආශ්‍රය කරන්නේ එයාගේ හොඳම යාළුවා විදියට. සුමී ගැන පටන් ගන්නේ මේ කාන්තාවන් සියලුම දෙනාව ඉවත් කරන්න ඉස්සෙල්ලා ඔයාට පුළුවන් කෙනෙක් සරණ පාවා ගන්න. ඔයා මංගව ගොඩක් ලොකු කාලයක් ජීවත් වුණා. ඒක හින්දා ඔයාට පුළුවන් දැන් කෙනෙක් සරණ පාවාගෙන ඔයාගේ ජීවිතයේ ඉතුරු කාලය ගොඩක් සතුටින් ගත කරන්න කියලා. හැබැයි මෙතනදී මේ කොල්ලා කියන පටන් ගන්නේ ඒ කතාවට නම් ගොඩක් ස්තුතියි. හැබැයි මං ආදරය කරන්නේ වෙන කෙනෙකුට. මම හිතනවා එයා මාව තේරුම් ගන්නේ කියලා. හැංගිච්ච කතාවෙන් සුමීට තේරෙනවා මේ කියන්නේ එයා ගැන කියලා. මේක දැනගත්තට පස්සේ
සුමී එයාගේ හොඳම යාළුවට කියන පටන් ගන්නේ නොලබෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. ඒ දේ ඔයාට කවදාවත් ලබා ගන්න බෑ. මං ආදරය කරන්නේ එක්කෙනෙක්ට විතරයි. ඒ කෙනා විතරයි මං සංසාරේ පතන්නේ. ඒක හින්දා ඔයාට පුළුවන් මං දැන් මේ පෙන්නපු කාන්තාව විවාහ කරගන්න. සුමීගේ යාළුවගේ නම තමයි ලෝඩ් මෝගන්. සුමී මෙතනදී ලෝඩ් මෝගන්ට විවාහ කරගන්න කිව්ව කාන්තාවව ලෝඩ් මෝගන් කරන්නේ එයාගේ අසිපතින් විනාශ කළ දාන එක. ඊට පස්සේ කියන පටන් ගන්නේ සමාවෙන පාලිකාවනේ මං ඔබේ බසට අවනත නොවුනට ඔබ හිතනවා නම් දිනක මට හැකියාවක් නොලැබේ කියා මං ආදරය කරන කාන්තාව විවාහ කරගන්න. මම හිතනවා මට පුළුවන් කියලා මං ආදරය කරන කාන්තාවගේ හිතේ තියෙන ප්‍රශ්නයට උත්තරයක් ගේන්න. බීමතින් විරිවිලා එන්න පටන් ගන්නවා පුද්ගලයෙක් නාට්‍යංගනාවන් ඉන්න භූමියකට. මේ භූමියට කෙනෙකු පිළිඅර ගන්නවා නම් ඒ කෙනා සල්ලිකාර පුද්ගලෙක් වෙන්න ඕනේ. මේ මිනිස්සු මෙච්චර නාට්‍යංගනාවන්ට කැමැත්තක් දක්වන හේතුව තමයි මොවුන් හිතන්නේ මේක දිව්‍ය ලෝකයක් කියලා. දිව්‍ය භවනක තියෙන සුන්දරත්වය විඳගන්න ඕන නම් නාට්‍යංගනාවකගේ පහසට නතු වෙන්න ඕන කියලා මේගොල්ලෝ හිතනවා. මේ බීමතින් එන පුද්ගලයා මෙතනදී මේ පාලිකාවන් දෙදෙනෙක් පිළිඅර ගන්නවා. අහන්න පටන් ගන්නේ ඔබ ගාව මුදල් තියෙනවද කියලා. බීමතින් ඉන්න හින්දා මුදල් තියෙන වගේ තමයි රඟපාන්නේ. ඒක හින්දා හැම කෙනාගේම කැමැත්ත මෙයාට ලැබෙනවා. උදේ පාන්දර නැහිටට පස්සේ තමයි දැනගන්නේ අතේ සතියක්වත් නැහැ කියලා. හැබැයි මේ පාලිකාව දැනගන්නා මෙයා කියන්නේ ශක්තිමත් පිරිමියෙක් හින්දා මෙයාට රාජකාරියක් පවරන්න. ඒ රාජකාරිය තමයි මෙතන බඩු එහෙට මෙහෙට කරන්න. ඒ විතරක් නෙමෙයි මෙයාට නමකුත් දෙනවා ආච්චි කියලා. නාට්‍යංගනාව කියලා මං ඔයාට මෙතනදී මේ කට්ටියව හඳුන්වා දුන්නත් මේගොල්ලන්ගේ වෘත්තිය ඇත්තටම මෙයාලා වේශ්‍යාවන්. මෙතනදී මේගොල්ලෝ කරන්නේ තමන්ගේ රූපය විකුණලා මුදල් හොයන එක. මේ අතර ඉන්නව ලී කියලා ගැල්ලමෙක්. ගොඩක් කෙටුයි. රූප ස්වභාවය ගොඩක්ම අඩුයි. හැම කෙනාම ඉතින් වැඩිය ගණන් ගන්නේ නැහැ. හැබැයි ඉතින් ලී වැඩි අතාරින්නෙත් නැහැ. ලීට ඕන ඉතින් කාව හරි කෙනෙක් සෙට් කරගෙන මුදල් ටිකක් අඩා ගන්න. හැබැයි ඉතින් කවුරුවක්වත් කැමති නැහැ. ලීව හැම කෙනාම පනලා දානවා. මේ වෙලාවෙදී ලීට එක්කෙනෙක් හම්බ වෙනවා. හැබැයි ඒ හම්බ වෙන්නේ ඒ මිනිස්සයා හොඳටම බීලා ඉන්නේ. මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ලී තීරණය කරන එයාට පොඩි මසාජ් එකක් දෙන්න. එයාගේ අතේ තිබිලා වැටෙන මුතු ටිකක්. මේ මුතු ටික ලී තීරණය කරනවා මසාජ් එක පැත්තකින් තියලා අහුලන්න. මේ මුතු ටික අහුලනවා හොරෙන්. මේක දකින්නවා ආචි. ආචි මේ මුතු ටික දැක්කට පස්සේ මේක මෙතනදී අහුවෙන්නේ නැති වෙන්න ලී කරන්නේ ආචිටත් එක මුතු වැටයක් දෙනවා. හැබැයි මේ මුතු වැටේ මෙතනදී ආචි අරගන්නේ නැහැ. ආපොස්සට දීලා දානවා. මේ වෙද්දී යෙන් තීරණය කරලා තියෙනවා එයාට ඊළඟට කරන්න කිසිම දෙයක් නැති හින්දා එයාගේ ශරීර සෞඛ්‍යය ගැන පොඩ්ඩක් හිතන්න ඕන කියලා. යෙන් මැරෙන්න බය නැහැ. ඒ තමන්ගේ ඇඟේ තියෙන මේ දුර්වලතාවය ගැන එයා කනගාටු වෙනවා. යෙන් යනවා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. මෙයා ට්‍රැඩිෂනල් මෙඩිසින් කෙනෙක්. මෙතනදී යෙන් එයාගේ රෝගාතුර තත්ත්වය ගැන පොඩි ලියකියවිල්ලක් දෙනවා. මේ ලියකියවිල්ලේ අන්තර්ගත වෙලා තිනවා එයාගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද තියෙන්නේ කියලා. ලියකියවිල්ල සහ නාඩි පරීක්ෂා කළ බැලුවට පස්සේ වෛද්‍යතුමා එන්නේ මෙන්න මේ වගේ තැනකට. වෛද්‍යතුමා කියන්නේ කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න බැරි නම් ඒ දේ කොහොමවත් කරන්න බෑ. ඔයාට මේ වෙනකොට ඔයාගේ ශරීරයේ ගොඩක් ලොකු රෝගයක් තියෙනවා. නාඩි පවා වැටෙන්නේ ඊටම සෙමින්. බීඩපත් වෙන කිසිදු අවස්ථාවක් නැහැ. මේක පුරාණ බීජයක්. මේකෙන් හැකියාව තියෙනවා මරණු ස්නායු පණ දෙන්න. මෙන්න මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබගේ ශරීරය තව ටිකක් ශක්තිමත් කරගන්න. හැබැයි විවේක ගැනීම අනිවාර්යයි. නමුත් මේක 100%ක්ම සාර්ථක වෙයිද කියන්න මම දන්නේ නෑ. මොකද මේ වෙනකොට ඔයාගේ ශරීරය ගොඩක් ලොකුවට විනාශ වෙලා ඉවරයි. ඒත් උත්සාහ කරලා බලන්න. මේක තමයි තියෙන අවසාන දේ කියලා. වෛද්‍යතුමාගේ මේ කතාවත් එක යෙන් තීරණය කරලා තියෙනවා දැන් ඉතින් කොහොමත් මැරෙන එක. අනිත් එක දැන් යට ප්‍රතිවාදයකුත් නෑ. ඒත් එක්කම දකින්නවා වයින් කරත්තයක්. මේ වයින් කරත්තෙම සල්ලි දීලා අරගන්නවා. සල්ලි දීලා අරගෙන මේ වයින් කරත්තේ පදවපු පුද්ගලයාගෙන් අහන පටන් ගන්නෙ මොකටද ඔබ සල්ලි එකතු කරන්න කියලා. මේ පුද්ගලයා කියන්නේ සල්ලි එකතු කරන්න ජීවත් වෙන්න. යේ නාපොසර ගන්න පටන් ගන්නේ හිතන්න මම ඔබට සල්ලි දෙනවා ඇති වෙන්න.
ඔබට ආපෝ ජීවිතය මැරණ තුරාවටම සල්ලි එකතු කරන්න ඕනේ. මොකද්ද කරන්න කියලා. ජීවිතේ විදිනවද? කොහොමද විදින්නේ කියලා. මේ පුද්ගලයා කියන්නේ එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕනේ නාට්‍යාංගනාවක් හම්බ වෙන්න. මගේ හිතේ තියෙනෙත් එහෙම දෙයක්. මට සල්ලියක් වුණ ගමන් මාත් ඔවුන් ගාවට යනවා. ජීවිතේ ඉතුරු කාලේ මං ඔවුන් එක්ක ජීවත් වෙනවා. ඒක තමයි මගේ එකම හීනේ කියලා. යන නාපොස්සරක් අහන්නේ ඔබ දැන් ගොඩක් මහලුයි. ඔබ මැරෙන්න තමයි දැන් ඉන්නේ. මොකද්ද කරන්නේ? කොහෙද මැරෙන්නේ කියලා. මේ පුද්ගලයා කියන්නේ එහෙනම් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ. මම යනවා අර ඈත පේන කඳු වැටිය ගාවට. ඒ කඳු වැටිය තමයි මේ පැත්තටම තියෙන සුන්දරම තැන. මගේ ජීවිතේ ඉතුරු කාලේ මං එතන ගත කරනවා. එතනදී මගේ සොහොන් කොත ඉදිවේ. එතන තමයි මට දවසක මැරෙන්න ඕනේ. මොකද ඒ තියෙන සුන්දර පරිසරය වෙන කොහෙවත් දක්නට නම් ලැබෙන්නේ නැහැ. එතෙන්ට ඔබත් ගිහිල්ලා බලන්න. ඔබටත් ඒ දේ තේරෙයි කියලා. මෙයාගේ මේ කතාවත් එක්ක යෙන් තීරණය කරනවා ගමන් කරනවා නම් ගමන් කරන තියෙන්නේ ඉදිරියට පමණයි කියලා. ලීට කවුරුවක්වත් කැමති නැහැ කිව්වට ලීට දැන් මේ වෙද්දී එක පුද්ගලෙක් හම්බ වෙලා තිනවා. ඒ පුද්ගලයා ලීගේ හොඳටම විනෝද වෙලා ඊට පස්සේ ලීට සල්ලි දෙන්න නැතුව තමයි දැන් යන්න හදන්නේ. මේ පුද්ගලයා කියන්නේ මකින් සල්ලි ගන්න හරියට මට සතුටක් ලැබුණේ මේ කාන්තාවගෙන්. මෙයා වගේ කෙනෙක් එක්ක මම එක රැයක් ගත කරපු එකත් ඇත්තටම ලැජ්ජ වෙනවා. මෙයා වගේ කෙනෙකුට මුදල් මං වියදම් කරන්නේ නැහැ. දැන් මම මෙතන පිට වෙලා යනවා කියලා. හැබැයි මේ වෙලාවෙදී ලීට මුදල් කියන දේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිනවා. ලී එයාගේ රූපේ විකුණන්නේ නිකන් නෙමෙයි. ලී කියන්නේ කරුණාකර මුදල් දෙන්න. ඔබ මා ළඟ ඉන්නකොට ඒ වගේ දෙයක් ප්‍රකාශ කළේ නැහැ කියලා. හැබැයි මෙතනදී ලීට උදව් කරන්න කාටවත් බැරි වෙනවා. මේ දෙයට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ ආචි. ආචි මෝන් ඉදිරිය කියන පටන් ගන්නේ දෙයක් සිදු කළා. ඒකට ප්‍රතිඋපකාර කරන්න නැතුව පිටව යන එක නිවටයක් කරන දෙයක්. නිවට වෙන නොකර ඒ කාන්තාවට ඇගේ මුදල් ටික ලබා දෙන්න කියලා. හැබැයි මේ පුද්ගලයා කියන්නේ මගේ මුදල් ලබා ගන්න ඔබ කියන්නේ කවුරුන්ද? මෙතනදී මරුන් නොකා පැත්තකට වෙන්න කියලා. හැබැයි ආචි අයිමේනි නෑ. මේ පුද්ගලයන් දෙදෙනා ආචිට කිනිසි පාරවල් දෙකක් අනිනවා. ආචි හෙල්ලෙන්නවක්වත් නෑ. කිනිසි පාරවල් දෙක ඇන්වට පස්සෙත් ආචි කිසිම ගාණක් නැතුව ඉන්නවා දැක්කට පස්සේ මොවුන් දෙන්නා සල්ලි දීලා බය වෙලා පිට වෙලා යනවා. මේ දේ දැක්කට පස්සේ ලී අහන පටන් ගන්නේ ඔයා ඒ දේ කළේ මං වෙනුවෙන් නම් ඔයා මට ආදරයක් දක්වනවා නම් අද ඉඳන් මං ඔයාට විතරක් සේවය කරන්නම් කියලා. හැබැයි ආචි ඒකට හරියම උත්තරයක් ලබා දෙන්නේ නැහැ. ආචි තීරණය කරනවා දැන් මං මෙතන ඉඳපු කාලය හොඳටම ප්‍රමාණවත්. මං ඉක්මනින්ම මෙතන පිට වෙලා යන්න ඕන කියලා. ජීවිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතනදී ආචිට. ආචිට ඒ ප්‍රශ්නේ තනියම විසඳගන්න බෑ. ආචි බුදුන්ගෙන් සරණ පතන පටන් ගන්නවා. හැබැයි මෙතනට එනවා එක ගෝත්‍රයක සාමාජිකයෙක්. ගෝත්‍රයක් කියලා කිව්වට මොවුන් හරියට අහිකුන්ටකයෝ වගේ ගොඩක්ම දුප්පත්. මොවුන් ජීවත් වෙන්නේ එක තැනකින් ලබා ගන්න වතුර තවත් කට්ටියට විකුණලා. දැන් හිතනවා ඇති ඔයා මොකද්ද මේ වතුරේ තියෙන විශේෂත්වය කියලා. මේක එක විලකින් ලබා ගන්න වතුර. ඉදිගේකින්ද මේ වතුරට මේගොල්ලෝ විසින්ම පොඩි නාමයක් ලබා දීලා තියෙනවා. මේ නාමය හින්දා තමයි මිනිස්සු හිතනවා මේ වතුර ගොඩක් පවිත්‍රයි කියලා. මේ පවිත්‍රත්වයේ හින්දාම ඒ වතුර ලබා ගන්නවා. ආචිව දැක්කට පස්සේ මේ දුකේ පුද්ගලයා මෙතනදී ආචිව එක්කන් එනවා ඒගොල්ලන්ගේ ගෙදෙට්ට. ආචිතදී මොවුන් දිහා බලද්දී තේරෙනවා කොයිතරම් ලොකු දරිද්‍රතාවයක් මොවුන් ගාව තියෙනවද කියලා. කෑම ටික වෙනුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. හැබැයි මෙතනදී මේ පුද්ගලයාගේ අම්මා කියන පටන් ගන්නේ ආචිට අපි මේ විදියට දුක් විඳට මගේ දුව කියලා කියන්නේ කුමාරිකාවක්. ඇය අපිට නිතරම කෑම බීම ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයා එයාව දන්නේ නැහැ. ඇයව දැක්කොත් ඔයා ගොඩක් ආස වෙයි. ඇය ගොඩක් ලස්සනයි. මං කිව්වනේ එයා කුමාරිකාවක්. කුමාරිකාව ඉන්නකම් මට ප්‍රශ්නයක් නැහැ. හැම කෙනාටම බොරු කියලා මෙතනදී කුමාරිකාව විදියට පෙනී ඉන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. ඒ ලී හැමතිස්සෙම එයාගේ අයියවයි එයාගේ අම්මවයි ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන හින්දා ඒ අයට පොඩි බොරුවක් කියලා තියෙනවා. බුද්ධි මට්ටමේ ගොඩක් අඩු හින්දා කවදාවත් ලීගේ අයියවක්වත් එයාගේ අම්මවක්වත් දන්නේ නැහැ ලී මෙතනදි කරන්නේ එයාගේ රූපයයි එයාගේ ශරීරයයි විකුණන කියලා. ලී මුදල් උපය ගන්න ඕන හින්දා තමයි මේ හැම දෙයක්ම. හැබැයි මෙතනදී ආචි දකිනවා
ලීගේ පිටේ තියෙන පාරවල් ටික ලී කස පාරවල් ගොඩක් කාලා තියෙනවා. එක විකෘති මිනිස්සුත් එක්ක තමයි විකෘති ආශාවන් තමයි මෙතනදී ලී සංසිඳවලා තියෙන්නේ. හැම දෙයක්ම කරන්නේ මෙතනදී කුකුල් මස් ටිකක් වෙනුවෙන් බඩගින්න නිවා ගන්න. කුකුල් මස් කියලා කියන්නේ මේගොල්ලන්ට දිව්‍යමය දෙයක් වගේ. ආචි එයාට දුන්න කුකුල් අඬ කන් නැතුව දෙන්න පටන් ගන්නවා මෙතන ලීට. ලීගේ අම්මා කියන් පටන් ගන්නේ මගේ කුමාරිකාව හැමදාම ඕවා කනවා. අපිට ඉතින් ඕවා නෑනේ. අපිව එක්කගෙන යන්නත් කවුරුවක් නැහැ. ඒත් මගේ දුව බඩ පිරෙන කාලා ඉන්නේ. ඉතින් පින් සිද්ධ වෙන්න එයාට අපිත් කුස පුරව ගන්නවා කියලා. හැබැයි මේ පුංචි කුකුල් මස් ටික මෙයා අරගන්න කොයිතරම් ලොකු දෙයක් කරනවද කියලා දන්න එකම කෙනා තමයි ආචි. ආචි කවදාවත් කැමැත්තක් දක්වන්නේ ඇත්ත පහදා දෙන්න. මොකද ඇත්ත කිව්වොත් එහෙම ඒක මේ අම්මටයි එයාගේ අයියටයි දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එදා සිද්ධ වුණ දේ පස්සේ ලී තීරණය කරනවා නැවත පාරක් වෛශ්‍රාවියක් විදියට වැඩ කරන්නේ නැහැ කියලා. මේ පාලිකාවන්ට මේ වෙනකොට දැන් ඒ ගැන දැනලා තියෙනවා. පාලිකාවන් ඔවුන්ගේ නායකතුමාට කිව්වට පස්සේ නායකතුමා දෙන අන තමයි නැවත පාරක් ඒ ගෑන් ළමයාව රැගෙන එන්න. මොකද එයා මේ වෙනකොට අපිත් එක්ක විශාල කාලයක් ඉඳලා තියෙනවා. එහෙම එයාට හිතන විදියට වැඩ කරන්න බෑ. මිනිස්සුන්ට සල්ලි තියලා පොඩි ස්මාරකයක් හදාගෙන තියෙනවා යෙන්. යෙන් මේක හදාගෙන තියෙන එයාගේ සොහොන් කොතට. ලීවා පොස්සරයක් රැගෙන එනවා එක කඩුසටන් ශිල්පියෙක්. මේ කඩුසටන් ශිල්පියා දකිනවා ආචිව. ආචිව දැක්කට පස්සේ එයා තීරණය කරනවා මේ ඉන්නේ ආචි නෙමෙයි කියලා. මේ කඩුසටන් ශිල්පියාගේ ගම්මානය එක දවසකින් සම්මුල ඝාතනය කළා තිනවා. ඒ ඝාතනය කළා තින්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. ඒ තර්ඩ් මාස්ටර්. මේ S2 මේ තියෙන වීරත්වය, ඒ තිබුණු නපුරුකම, ඒ සේරම තියෙන්නේ මේ කොල්ලා ගාව කියලා දැනුණාට පස්සේ මේ පුත්කිලා දැනගන්නවා මේ ඉන්නේ තර්ඩ් මාස්ටර් තමයි කියලා. පිටිපස්ස හැරෙනකොට දකින්නේ යෙන්න දැක්කට පස්සේ මේ රතු පාට කඩුසටන් ශිල්පියා දැනගන්නවා මෙයාව දැක්කොත් එහෙම තව හෙවණැල්ලක් දකින්න වෙන්නේ නැහැ කියලා. මොකද ඒ තරම් භයානක ලුක් එකක් තමයි තියෙන්නේ. කොහෙට දුවන්නද කියලා හිතාගන්න බැරි වෙනවා. යෙන් කියන පටන් ගන්නේ මෝඩෙක් වෙන්න නැතුව මැරුණ නොකාමගේ පාරෙන් අයින් වෙනවා කියලා. වචනේ පවා හොඳටම ප්‍රමාණවත් වෙනවා යෙන්ගේ ශක්තිය දැනගන්න. මේ වෙලාවේදී ඒ තීරණය කරනව නැවත පාරක් ගමන් කරන්න. කන්ද උඩට එනවා මේ ගමේ මිනිස්සු ටික. ඇවිල්ලා ඒ අය අහන්නේ අපිට පුළුවන්ද කඩුසටන් උගන්වන්න කියලා. හැබැයි ඒ දෙයට යෙන් කැමැත්තක් දක්වන්නේ. යෙන් කියන්නේ තමුල්ලට ඕන තරම් වෙලා ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මට ඉතුරු වෙලා තියෙන්නේ පොඩි කාලයක් විතරයි. මම එක්කෙනෙක්ට උගන්වන්නම් කියලා මෙතනදී තෝරගන්නේ තර්ඩ් මාස්ටර්ව. යෙන් දන්නේ මේ ඉන්නේ තර්ඩ් මාස්ටර් කියලා. යෙන් දැනගන්නවා මේ සේරම අහිංසක මිනිස්සු. මේ පුංචි කෑල් ළමයිට පවා මේ මිනිස්සු වද්දිනවා. ඒකට මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා සම්පූර්ණයෙන්ම යෙන් ඇතුළත් වෙනවා මේ නාට්‍යාංගනාවන් ඉන්න තැනට. ඊට පස්සේ එතනිදු මිනිස්සු ටික සේරම ඝාතනය කරනවා. ඝාතනය කළා මේ කෑල් ළමයි හැම කෙනෙක්ම නිදහස් කරනවා. නිදහස් කළ මේ භූමිය හැම කෙනාටම ජීවත් වෙන්න පුළුවන් විදියට ඉදි කරලා දෙනවා. ඊට පස්සේ යෙන් උගන්වනවා මේ කොල්ලට එයා ගාව තියෙන හැම සටන් කලාවක්ම මේ උගන්වන්නේ තර්ඩ් මාස්ටර්ට. තර්ඩ් මාස්ටර් කියන පටන් ගන්න උගන්වලා ඉවර කළා. මගේ මරණය පස්සේ ඔයාමට පොරොන්දුවක් වෙන්න ඕනේ. මම ගොඩක් ශක්තිමත් කෙනෙක්. මාව පරාජයට පත් කරන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබුණේ නැහැ කියලා ඔයා කියන්න ඕනේ. කිසිම කෙනෙකුට තර්ඩ් මාස්ටර්වත් ඒ දේ කරගන්න බැරුණා කියලා ඒ කතාව ඔයා කියන්න කියලා මෙතනදී තර්ඩ් මාස්ටර් තීරණය කරනවා හරි මං ඒ කතාව කියන්නම් කියලා. සුමී දැනගන්නවා ආචි විදියට වෙස්වලාගෙන ඉන්නේ තර්ඩ් මාස්ටර් කියලා. මේක දැනගත්තට පස්සේ සුමී රන්බ්‍රිදී මුතුමැණික් ලබා දෙනවා ලීට. මේ දේවල් ලබා දීලා මෙතනදී අරගෙන යනවා තර්ඩ් මාස්ටර්ව. තර්ඩ් මාස්ටර් එක සතුටින් කාලේ ගත කරන්න උත්සාහ කළත් ඒ දේ කරගන්න බැරි වෙනවා. තර්ඩ් මාස්ටර්ට ඕන වෙලා තිබුණේ කාන්තාවක් පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. හැබැයි කීයට වක්කත් සුමී කියලා කියන්නේ පොළොවේ පය ගහලා ඉඳපු කාන්තාවක් නෙමෙයි. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ නම්බුව තියාගෙන ජීවත් වෙන්න. හැබැයි තර්ඩ් මාස්ටර් ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ. සුමී දැනගන්නවා ලී ආදරය කරනවා කියලා තර්ඩ් මාස්ටර්ට. මේ දේ දැනගත්තට පස්සේ සුමී තීරණය කරනවා ලීව පණ පිටින් පුච්චලා දාන්න. ලීගේ ශරීරය පිච්චිලා යනවා. බේරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මේක දරාගන්න බැරි වෙනවා තර්ඩ් මාස්ටර්ට. හැබැයි මෙතනදී යෙන් තීරණය කරනවා එයාට වඩා මේ බෙහෙත දැන් අවශ්‍ය කරන්න මෙයාට. මෙයාගේ ස්නායු ටික නැවත පාරක් සකස් වුණොත් එම
මෙයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් කියලා ඒ බීජය ලබා දෙනවා මෙතනදී ලීට. යෙන්ට අවුදුර මල පැල තමයි තියෙන දැන් තර්ඩ් මාස්ටර්ත් එක. යෙන් කියන පටන් ගන්නේ මං තමුසිය මරන්න අවුරුදු ගානා කිව්වා. තමුසේ මේ වගේ මෝඩේ කිය දැනගත්තනම් මෙච්චර දවසක්ව තියාගන්නෑ. ඇත්ත කතාව කියනවනම් දැන් ඒ ගෝත්‍රය සම්පූර්ණම විනාශ කළ තමයි තියෙන්නේ. තවත් මෙතන මොකද බලාගෙන ඉන්නේ ගිහිල්ලා එයාලව ඉවරක් කළ දාන්න කියලා. මේ කතාවත් එක තර්ඩ් මාස්ටර් කියන්නේ මිනිස්සුගේ මරණ එක ලොකු පාප වැඩක්. ඒ දේ මන් දැන් කරන්නේ නැහැ කියලා. හැබැයි මෙතනදී තර්ඩ් මාස්ටර් සිද්ධ වෙනවා එයාගේ ආදරවන්තිව නතර කරන්න. තර්ඩ් මාස්ටර්ගේ ඇස්තක ඉස්සරාම තර්ඩ් මාස්ටර්ගේ ආදරවන්තයගේ ජීවිතේ නැති වෙලා යනවා. තර්ඩ් මාස්ටර් තීරණය කරනවා අන්තිම පාරට යෙන්ගේ අවසාන ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න. තර්ඩ් මාස්ටර් අතරේ යෙන් අතරේ ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එකෙන් යෙන්ගේ ජීවිතේ නැති වෙලා යනවා. යෙන්ගේ මරණයෙන් පස්සේ තර්ඩ් මාස්ටර් ලබා ගන්නවා යෙන්ගේ අසිපත අරගෙන යෙන්ගේ සගියර ලබා දෙනවා තර්ඩ් මාස්ටර්ගේ අසිපත ලබා දීලා කියන පටන් ගන්නේ ගෙන් කියන්න හැම කෙනාටම යෙන් මටත් වඩා දක්ෂයි කියලා. එයා තමයි මේ බී වෙච්ච හොඳම කෙනා කියලා හැම කෙනාටම කියන්න කියලා. ඉතින් ඔන්න ඔතනින් මේ ලස්සන කතාවත් ඉවරනවා. ඔයාට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යෙන්ම මට පාලෙන් කමෙන්ට් කරන්න. ඔයත් තාමත් මගේ YouTube channel එක subscribe කරලා දෙන්න. පාලෙන් subscribe බටන් එක දැම්මද ක්ලික් කරලා subscribe කරන්න. ඒතර පුංචි bell icon එක all කරොත් එමඩ දාපු මම ඔයාගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. මේ වගේ තවත් ලස්සන කතාවකින් අපි ඉක්මනින් මුණ ගැමු. එතකන් අද දවස ඔයාට සුබම සුබ දවසක්.